ආයිබෝවන් හිතවතුන් සියලු දෙනාටම. ඉතින් අද මම ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මේ ගෝමේද ගලට තියෙන බලය ගැන. ඉතින් බොහෝ දෙනෙක් ගෝමේද ගල් පළදිනවා. පළදින්න ඕන මොන ආකාරයකද කියලා දන්නේ නැහැ. ඉතින් මේ සියලුම විස්තර මම ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එකේ දිගටම රැඳී ඉන්න. ඉතාමත් වටින වීඩියෝ එකක්. මොකද ගෝමේද ගල කියන්නේ ඉතාමත් ප්‍රබල මණික් ගලක්. එහෙම කිව්වොත් මම නිවැරදි. මොකද හේතුව රාහු ග්‍රහයා. රාහු ග්‍රහයා තමයි අපේ ජීවිතේට ප්‍රබල බලපෑම් කරන ග්‍රහයෙක් විදිහට සලකන්නේ. හැබැයි ඉතින් මෙයා ග්‍රහයෙක් නෙවෙයි. මෙයා ඇවිල්ලා රාහු කේතු කියලා කියන්නේ මැතමැටිකල් පොයින්ට් දෙක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ රාහු ගැන විතරයි. කේතු ගැන ඊළඟ වීඩියෝ එකකින් මම අරන් එන්නම්. ඉතින් රාහු කියලා කියන්නේ ගෝමේද මණික් ගල නියෝජනය කරන ග්‍රහයා. හැබැයි ඉතින් ගෝමේද කියලා කිව්වට රත්න ගෝමේදේ තමයි ප්‍රධානතම මණික් ගල. හොඳේ. රත්න ගෝමේද තමයි රාහු ග්‍රහයට පළ දෙන්න ඕන සුදුසුම මණික් ගල. හැබැයි මේ මණික් ගල පළදින කොටත් පළදින විදිහක් තියෙනවා. ඉතින් මේ සියලු දේවල් ටික මම ඔයාලට අද කියා දෙනවා. මුලින්ම අපි ඔයාලගේ කේන්දරේ රාහු ග්‍රහයා ඉන්න ස්ථානය මොන ස්ථානයේද කියලා බලලා ඉමු. ඒ හින්දා කේන්දරෙත් අතට අරගෙනම මේ වීඩියෝ එක බැලුවා නම් හොඳයි. මොකද රාහු ග්‍රහයා ඉන්න භාවයෙන් භාවයට ප්‍රතිඵල වෙනස් වෙනවා. එතකොට සුබ ප්‍රතිඵල ලබා දෙන ස්ථාන 3ක් තියෙනවා. ඊට අමතරව අනිත් ස්ථාන 12න් 3ක් අයින් කරපුවාම ඊටු ස්ථාන 9ම අසුබ ප්‍රතිඵල තමයි වඩා වැඩි කරලා දෙන්නේ. ඒ නිසා කේන්දරය අතර ගන්න ඔයාලගෙත් මෙන්න මේ රාහු ග්‍රහයා ඉන්න තැන අනුව ලබා දෙන ප්‍රතිඵලය බලන්න සහ ඒ ඉන්න ස්ථානයේ අසුබ ප්‍රතිඵලයක් නම් ලබා දෙන්නේ රාහු ග්‍රහයා මෙල්ල කරගන්නේ කොහොමද? රාහු ග්‍රහයට මෙල්ල වෙන්න මොන විදිහටද ගෝමේද මණික් ගල පළදින්නේ කියලා ඉගෙන ගන්න. ඔයාලගේ කේන්දරේ පළවෙනි කොටුවේ රාහු ග්‍රහයා ඉන්නවනම් ඊටමත් අසුබ පිහිටීමක්. මොකද අසුබ පිහිටීම කියලා කියන්නේ හොඳ කඩිතර භාවයක් තියෙනවා. හැම තැනම ඇවිදිනවා, හැම තැනම දුවනවා, දිව්වට ඇති පළක් නැහැ. ඒ කියන්නේ හම්බ කරනවා. හම්බ කරන දේ වාස්ප වෙලා වගේ යනවා. නැති වෙලා යනවා, අතුරුදහන් වෙනවා. ඉතුරුවක් නැහැ. ඉතින් ගිහිල්ලා දුවලා පැනලා හම්බ කරන සල්ලි රඳවා තබා ගන්න බෑ. ඒවා නිකරුණේ නාස්ති වෙලා ආයනවත හිටියටත් වඩා පහත් මට්ටමකට වැටෙන ස්වභාවයක් තමයි මෙන්න මේ රාහු ග්‍රහයා පළවෙනි භාවයේ පළවෙනි කොටුවේ ඉන්නකොට සිද්ධ වෙන්නේ. මේකට තව නවාංශකයකුත් තියෙනවා. ඉතින් නවාංශකිනුත් බලලා තමයි හරියටම තහවුරු කරන්නේ ඒක සිද්ධ වෙනවද කියලා. ඉතින් මම අදහසක් විතරයි මෙතනින් ඔයාලට ලබා දෙන්නේ. ඔයාලගේ කේන්දරෙත් බලන්න රාහු ග්‍රහයා එකේ ඉන්න කට්ටිය මේ වගේ දේවල් වෙලා තියෙනවද? එහෙම බලන්න. හැබැයි ඉතින් මේවා හැමදාම ජීවිතේ පවතින තාකල් බලපාන්නේ නැහැ. යම් අවස්ථාවලදී තමයි ඉස්මතු වෙන්නේ. මොකද හේතුව රාහු අන්තර්දශා, රාහු විදසා, සූක්ෂම දශා හැම ගත කරනකොට තමයි ඒවා ඉස්මතු වෙලා ඵල විපාක ලබා දෙන්නේ. ඉතින් ඒකත් ඔයාලා අවබෝධ කරගන්න. රාහු එකේ ඉන්නකොට රාහු සුවක්ෂේත්‍ර බලයෙන් උච්ච බල සහිතව එහෙම ටිකක් බල ගැන්විලා ඉන්නවා නම් තමයි ටිකක් අමාරු. එතන නීච වෙලා ඉන්නවා නම් හොඳයි. මොකද ග්‍රහයක් නීච වුණාම අවුලක් නැහැනේ. එයාගේ ප්‍රතිඵල නැහැනේ. නීච වෙනවා කියලා කියන්නේ එයා ඇවිල්ලා නිකම්ම ඉන්න ග්‍රහයක් විදිහට තමයි සලකන්නේ නීච ග්‍රහය. නීච ග්‍රහය ප්‍රතිඵල දෙන්නේ අසුබේ දෙන්නෙත් නැහැ, සුබේ දෙන්නෙත් නැහැ. ඉතින් එතන ඉන්න ස්වභාවය අනුව තමයි ප්‍රතිඵලේ තරම අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඊළඟට රාහු ග්‍රහයා දෙවෙනි කොටුවේ ඉන්නවනම් ඊටමත් භයානකයි. කටින්ද තමයි නැහින්නේ. මාළුවා කටින්ද නැහිනවා කියලා කියන්නේ. මොකද දෙවෙනි භාවය කියලා කියන්නේ තමන්ගේ කුඩුම්බස්ථානියත් උතන නියෝජනය කරනවා. එතකොට gedara dore රණ්ඩු සරුවල් කෙලින්ම බෙල්ල කපලා යන්නම තමයි වචන භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේ පවත්වාගෙන යන්න ටිකක් අමාරුයි පෞල් ජීවිතේ වුණත්. ඉතින් ඒ වගේම තමයි තමන් හොයන ධනය නිකරුණේ විනාශ වෙලා යනවා. ඉතුරුවක් නැහැ. වාස්ප වෙලා වගේ යනවා. කටින්ද නැහිනවා. අන්න ඒ වගේ ස්වභාවයක් පෙන්වුම් කරනවා මෙන්න මේ දෙවෙනි භාවයේ රාහු ග්‍රහයා ඉන්නවා. හැබැයි සුබේගේ දෘෂ්ටියක් එහෙම වැටුනොත් මෙයා ලබා දෙන ප්‍රතිඵලයේ අඩාල වීමක් වෙනවා. ඒ වගේ ගැඹුරු කේන්ද්‍ර පරීක්ෂාවකින් තමයි ඒක තහවුරු කරගන්න පුළුවන්. තව නවාංශකයේ තියෙනවා. නවාංශකයෙන් බලන්න ඕනේ. ඉතින් ඒවත් එක්කම තමයි හරියටම ෆයිනල් රිසල්ට් එක දෙන්න පුළුවන් ඒ නිසා දෙවනි භාවයේත් රාහු ඉන්න එක ඊටමත් අසුබ පිහිටීමක් කියලා ඔයාලා දැනට අවබෝධ කරගන්න. ඊළඟට තුන්වැන්නේ රාහු ඉන්නවා නම් ඊටමත් ප්‍රසස්තයි. ඊටමත් හොඳයි. සුබ ප්‍රතිඵල වඩා වැඩි කරලා දෙනවා. මොකද තුන්වැන්න කියලා කියන්නේ වික්කමස්ථානය. වික්කමස්ථානයේ වගේම තමන්ගේ සහෝදරයෝ ගැන කතා කරන ස්ථානය. හැබැයි සහෝදරයන්ට ටිකක් අසුබ වෙන්න පුළුවන්. ඒ වුණාට තමන්ට සුබයි. වික්කමස්ථානය කියලා කියන්නේ කඩාගෙන බිඳගෙන ඕනම දෙයකට ඔරොත්තු දෙන හිතක්, ඕනම දෙයකට ඉදිරිපත් වෙන ගතියක්. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා තුන්වැන්නේ රාහු ඉන්නවා කියලා කියන්නේ.
ඊටමත් හොඳ පිහිටීම තුන්වැන්නේ රාහු ග්‍රහයා ඉන්න එක. හැබැයි මෙතන දුර්වල වෙලා හිටියොත් එහෙම රාහු ග්‍රහයා ඒ කියන්නේ සතුරු වෙලා නීච වෙලා වගේ හිටියොත් රාහු ග්‍රහයා බලවත් කරගන්න ඕන. රාහු ග්‍රහයා බලවත් කරගන්න ඕන මොකද කරන්න ඕනේ? රාහු ග්‍රහයට පළ දෙන්න ඕනේ රත්න ගෝමේද මණික් ගල එන කිරණ ඇබ්සෝබ් වෙන විදිහට. පැහැදිලිනේ? එන කිරණ ඇබ්සෝබ් වෙන විදිහට තමයි රාහු ග්‍රහයට පළ දෙන්න ඕන. තුන්වැන්නේ රාහු ග්‍රහයා දුර්වල වෙලා ඉන්නවනම් සුවක් ක්ෂේත්‍ර බලයෙන් උච්ච බල සහිතව එහෙම ඉන්නවනම් පළ දෙන්න අවස්ථාවක් නැහැ. ඒත් නැකත් වලින් රාහු ග්‍රහයා දුර්වල වෙලා ඉන්න පුළුවන්. ඉතින් නැකතුත් බලන්න ඕනේ. මම ඒකෙන් කිව්වේ ෆයිනල් රිසල්ට් එක දෙන්න පුළුවන් ගැඹුරු කේන්ද්‍ර පරීක්ෂාවකින් පමණයි. දැනට අදහසක් විතරයි. හොඳේ. ඊළඟට රාහු ග්‍රහයා 4 වෙනි කොටුවේ ඉන්නවා නම් මොකද වෙන්නේ? 4 වෙනි කොටුවේ රාහු ග්‍රහයා ඉන්නවා නම් අනිවාර්යෙන් දේපල සම්බන්ධව ගැටලු තියෙනවාම තමයි. දෙමව්පියන්ගෙන් ලැබෙන්න තියෙන දේපල ඒවා නොලැබී යාම. ඒතර Tamanට යාන වාහන සැප ජීවිතයක් ගත කරන්න බැරි වී යාම. එතකොට මවට කරදර බාධක පැමිණීම. මේ වගේ ස්වභාවයක් තියෙනවා රාහු 4 ඉන්නවා කියලා කියන්නේ. ඉතින් රාහු 4 ඉන්න එක ඊටමත් අසුබ පිහිටීමක්. ලෞකික ජීවිතයට ඉතාමත් හානිකරදායක පිහිටීමක් තමයි රාහු ග්‍රහයා 4 වෙන්නේ ඉන්නවා කියලා කියන්නේ. මොකද 4 වෙන්න කියලා කියන්නේ ප්‍රධානතම ස්ථානයක්, කේන්ද්‍රස්ථානයක්. ඒතර තියෙන සියලුම දේවල් ටික විනාශ කරලා දානවා කියලා කියන්න පුළුවන් රාහු 4 ඉන්නකොට. තමන්ගේ උප්පත්ති කේන්දරේ 4 වෙන්න රාහුගෙන් පීඩා වෙනවා නම් ගෝමේද මණික් ගල පළදින්න ඕනේ. එන කිරණ නැවත පරාවර්තනය වෙන ආකාරයට තුඩිය තියලා පළදින්න ඕනේ. මොකද එන කිරණ පරාවර්තනය කරන්න ගල කට් කරනකොට නිවැරදිව කට් කරන්නත් ඕන. ඒ වගේම තමයි මුද්දට මණික් ගල ඔබලා අල්ලනකොට යටින් වහන්නත් ඕනේ. ඒ කියන්නේ ගල ඇඟිල්ලේ ස්පර්ශ වෙන්න බෑ. මට කියන්න බැරි වුණා පළවෙනි භාවයේ දෙවෙනි භාවයේ ඉන්න කට්ටියත් අනිවාර්යයෙන්ම රාහුට පළදින මණික් ගල පළදින්න ගෝමේද මණික් ගල එන කිරණ පරාවර්තනය වෙන විදිහට. ඉතින් මම හතරවෙනි භාවයේ සම්බන්ධව කතා කරනකොට ඒ විස්තර ඔක්කොම කියලා දුන්නා පැහැදිලිව. ඉතින් ඒ ආකාරයට පළවෙනි භාවයේ දෙවෙනි භාවයේ රාහු ග්‍රහයා ඉන්න අයත් ගෝමේද ගල පළදින්න ඒ ආකාරයට. එතකොට පස්වෙනි භාවයේ රාහු ග්‍රහයා ඉන්නවා නම් මොකද වෙන්නේ? පස්වෙනි භාවයේ රාහු ග්‍රහයා ඉන්නවා නම් අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. නොමග යනවා කියලා කියන්න පුළුවන් කෙටියෙන් කියනවනම්. නොමගට තමයි යන්නේ. ඒ කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල්. අධ්‍යාපන කටයුතු සියලුම දේවල් කඩාකප්පල් වෙනවා. ඉගෙනීම අතරමඟ නතර වෙන්න පුළුවන්. වෙන වෙන දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයක් තියෙනවා රාහු ග්‍රහයා පහේ ඉන්නකොට. හැබැයි වෙනත් ග්‍රහයෙක්ගේ කියන්නේ සුබ ග්‍රහයෙක්ගේ දෘෂ්ටියක් ලබනවා නම් ওই දිබ් බලයෙන් යුතු වගේ ප්‍රබල ලක්ෂණයට සුබ කරන ග්‍රහයෙක්ගේ දෘෂ්ටියක් වැටෙනවා නම් ඒ දේවල් අඩපණ වෙලා යම්තා දුරකට අධ්‍යාපනයේ පැත්තට යොමු කරන ගතියක් තියෙන්න පුළුවන්. ඒවා ගැඹුරු කේන්ද්‍ර පරීක්ෂාවකින් තමයි බලන්න පුළුවන්. ඒ වගේම නවාංශකෙන් ඉන්න තැන අනුව වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් බලනවා නම් සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාව කරන්න ඕන. තව රාහු ග්‍රහයා ඉන්න නැකත අනුවත් වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒතර පස්වන්නේ රාහු ග්‍රහයා ඉන්නවා නම් ඒ අයත් අනිවාර්යයෙන්ම ගෝමේද මණික් ගල පළදින්න ඕනේ. එන කිරණ නැවත පරාවර්තනය වෙන ආකාරයට. පැහැදිලිද? රයිට්. ඊළඟට 6 වෙන්න. 6 වෙන්නේ රාහු ග්‍රහයා ඉන්නවා නම් ඊටමත් ප්‍රශස්තයි, ඊටමත් සුබයි. සුබ ප්‍රතිඵල තමයි වඩා වැඩි කරලා දෙන්නේ. සතුරම් මෙල්ල කරනවා. Taman දැක්කම යම් කෙනෙක් ටිකක් මෙල්ල වෙන ස්වභාවයකටපත් වෙනවා. Tamanට ගේමක් දෙන්න එන්නේ නැහැ කවුරුත්. 6 වෙන්නේ රාහු ග්‍රහයා ඉන්නවා නම්. හැබැයි සුවක් ක්ෂේත්‍රව හරි උච්ච බල සහිතව හරි හිටියොත් තමයි මේ ප්‍රතිඵලය ලැබෙන්නේ. නැත්තම් ඒ ප්‍රතිඵලය අඩු වෙනවා. කියන ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. අනිත් පැත්ත සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිඵලය අඩු වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ හින්දා රාහු ග්‍රහයා 6 වෙන්නේ ඉන්නවා නම් දුර්වල වෙලා, සතුරු වෙලා, සම වෙලා හිටියත් කමක් නැහැ. රාහු ග්‍රහයා බලවත් කරගන්න, රාහු ග්‍රහයා බලවත් කරගත්තොත් 6 වෙන්නේ ඉන්න එක්කෙනා ඊටමත් සුබ ප්‍රතිඵල දෙනවා. ඒ වගේම තමයි ණය තුරුස් මොනවා හරි දේවල් තියෙනවා නම් ඒ වගේ සියලුම දේවල් වලින් නිදහස් වෙලා Tamanට විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන් හැකියාවක් ලැබේ. ඒක රාහු ග්‍රහයා 6 වෙන්නේ දුර්වල වෙලා ඉන්නවා නම් පළදින්න ඕනේ ගෝමේද මණික් ගල එන කිරණ ඇබ්සෝබ් වෙන විදිහට. එතකොට රතු පාටට හුරු රත්න ගෝමේදයක් තමයි පළදින්නත් ඕන. හැබැයි මේ රාහු ග්‍රහයා තනියම ඉන්නවා නම් තමයි ඊටමත් බලයෙන් යුක්ත වෙන්නේ. වෙනත් ග්‍රහයෙක් එක්ක සංයෝග වෙලා හිටියොත් එහෙම මේ ග්‍රහයාගේ ඒ බලය අඩු වෙලා ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ග්‍රහ සංයෝග ගැන මම මේකේ කතා කරන්නේ නැහැ. ඉතින් ග්‍රහ සංයෝග කතා කරනවා නම් තවත් වීඩියෝ එකක් කරන්න වෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ එකක් ඒ සම්බන්ධවත් අරගෙන එන්න. ඊළඟට 7 වෙන්න. 7 වෙනි කොටුවේ රාහු ඉන්නවනම් විවාහයට ඊටමත් අසුබ පිහිටීමක්. විවාහය වගේම තමයි හවුල් ව්‍යාපාරවලට
අසුබ පිහිටීමක්. හවුලෙක් හැඳත් එපා කියලා කියන්නේ. රාහු 7 ඉන්නවා නම් හවුලෙක් හැඳත් එපා. මොකද පාඩු තමා සිද්ධ වෙන්නේ හවුල් ව්‍යාපාර කරන්න කියලා. ඉතින් උඹලා ඕනනම් කරගෙන ඵලයල්ල කියලා තමන් පැත්තකට වෙන එක තමයි වෙන්නේ. මුදල් ආයෝජනය කරයි හවුල් ව්‍යාපාරයක් වෙනුවෙන් මගදී කඩාකප්පල් වෙලත් නැහැ. තමන්ට බෑ කියලා හිතලා ඉවරලා දාලා එනවා උඹලා කරගෙන ඵලයල්ල කියලා. ඔන්න ඔය වගේ ස්වභාවයක් තියෙනවා 7 වැන්නේ රාහු ග්‍රහයා ඉන්නවනම්. ඒත් එකම විවාහයත් එච්චර සාර්ථකත්වයක් නැහැ. දුරකට අරගෙන යන්න බෑ. මගදී කඩාකප්පල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහය නොවි ඉන්න පුළුවන්. මොකද 7 වැන්න කියලා කියන්නේ විවාහය සම්බන්ධව කතා කරන ස්ථානය. ඒ වගේම තමයි තමන්ගේ කාමුක ගති සම්බන්ධව කතා කරන ස්ථානය. ඉතින් මේ වගේ දේවල් වලින් රාහු 7 බලවත් වෙලා ඉන්නවනම් වෙන දේවල් වලට යොමු වෙලා විවාහයක් වුණත් නොවි ඉන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි විවාහයක් වුණත් විවාහයෙන් තමන්ට කිසිම ප්‍රතිඵලයක් නැහැ. මගදී කඩාකප්පල් වෙන ගතිය වැඩි කියලා කියන්න පුළුවන් රාහු 7 ඉන්න එකෙන්. රාහුගෙන් තමන්ගේ කේන්දරයේ 7 වෙනි පීඩා වෙනවා නම් රාහුට පළ දෙන්න ඕන ගෝමේද මණික් ගල එන කිරණ නැවත පරාවර්තනය වෙන විදිහට. එතකොට ගෝමේද මණික් ගල මුද්දට අල්ලපුවාම ඇඟිල්ල ස්පර්ශ වෙන්න බෑ. ස්පර්ශ වෙන්න බෑ. යටින් වැහෙන්නත් ඕනේ. රිදී වලින් මුද්ද හදනවා නම් යටින් වහන්න ඕනේ. මුද්ද පේන්නේ නැති වෙන්න. යටින් බලනකොට සාමාන්‍යයෙන් අපි සුබේකට පළ දිනකොට ඇබ්සෝබ් වෙන්න කිවුලට් එක තමන්ගේ ඇඟිල්ල ස්පර්ශ වෙන්නනේ පළ දින්නේ. ඉතින් මෙතනදී එහෙම බෑ. යටින් වැහෙන්න ඕන. ඒ විදිහට තමයි මණික් ගල මුද්දට අල්ලන්න ඕනේ. පැහැදිලිනේ? හැබැයි මේ ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන් රාහු ග්‍රහයා ඉන්න නැකත සහ තවත් ප්‍රබලයෙක්ගේ දෘෂ්ටියක් වැටීමෙන්. ඒ කියන්නේ ලග්නයට සුබ කරන සුබ ග්‍රහයෙක්ගේ දෘෂ්ටියක් වැටුනොත් ඒ ප්‍රතිඵලයේ වෙනසක් වෙන්න පුළුවන්. හොඳේ. ඊළඟට තව නවාංශක කේන්දරෙත් තියෙනවානේ. නවාංශක කේන්දරෙන් බලන්න ඕනේ, දතාංශයෙන් බලන්න ඕනේ, සප්තාංශයෙන් බලන්න ඕනේ, තීතාංශයෙන් බලන්න ඕනේ. කතන්දර ගොඩාක් තියෙනවා. ගැඹුරු කේන්දර පරීක්ෂාවක් කරගන්නවා නම් තමයි ෆයිනල් රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙච්ච දේවල් ගැන කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. කමෙන්ට් එකක් ලියන්න අමතක කරන්න එපා. හොඳයි. ඊළඟට 8 වැන්න. 8 වැන්නේ රාහු ග්‍රහයා හිටියොත් මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලැබෙන්නේ? 8 වැන්නේ රාහු ග්‍රහයා ඉන්නවා නම් සුබ පැත්තකුත් තියෙනවා, අසුබ පැත්තකුත් තියෙනවා. අසුබ පැත්ත තමයි මොකද කිසිම සංයමයක් නැහැ. 8 වැන්නේ රාහු ග්‍රහයා ඉන්න කෙනා. අර නිකන් අපි කතාවටත් කියනවානේ බල්ලට ඇති වැඩකුත් නැහැ, ගමනේ කෙලවරකුත් නැහැ කියලා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි. ඒ කියන්නේ කිසිම සංයමයක් නැහැ. බයිසිකලයක් ගත්තා, වාහනයක් ගත්තා තියෙන ඇරලා යන්න තමයි බලන්නේ. ඒ වගේ ස්වභාවයක් තියෙන. ඇරලා ගිහිල්ලා ඇරව ගන්න ස්වභාවයකුත් තියෙනවා 8 වෙන්නේ රාහු ග්‍රහයා ඉන්න අයට. ඉතින් හොඳට ඔයාලා බලන්න මොනවා හරි ඔයාලගේ අත්දැකීම් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හැබැයි 8 රාහු ග්‍රහයා ඉන්නකොට ටිකක් අර හිටි ගමන් මුදලක් සනික පටස් ලැබෙන ස්වභාවයකුත් තියෙනවා කොහෙන් හරි. ඒ වගේ ගතියක් තියෙනවා රාහු 8 ඉන්නකොට. ඔය මොනවා හරි භූමිය සම්බන්ධව දෙයක් කරනවා නම් ඒ වගේ දේවල් වලින් යම්කිසි ධනයක් ලැබෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. හැබැයි හොඳට ඉන්න ඕනේ. හැබැයි හොඳට හිටියොත් අනිත් පැත්තක් තියෙනවා, මේ පැත්තක් තියෙනවා. කියන්නේ පැති දෙකක් තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි තමන්ගේ ජීවිතේ පැවැත්ම වෙනුවෙන් රාහු ග්‍රහයා ඔතන දුර්වල කරගන්න එක ඉතාමත් සුදුසුයි. දුර්වල කරගන්නවා නම් ගෝමේද මණික් ගල පළ දින්න ඕන. එන කිරණ නැවත පරාවර්තනය වෙන විදිහට. පැහැදිලි නේ වැඩේ. ඊළඟට 9 වැන්න. 9 වැන්නේ රාහු ග්‍රහයා ඉන්නකොට අර තමන්ට කිසිම හැඟීමක් දැනීමක් නැහැ ආගම සම්බන්ධව. තමන් අදහන ආගම සම්බන්ධව කිසිම හැඟීමක් නැහැ. ඒ පව්කම් වලට තමයි ගොඩාක් දුරට පෙළඹෙන්නේ. රාහු ග්‍රහයා 9 ඉන්න කට්ටිය තමයි ඔය කුකුල් ව්‍යාපාර, ඒ කියන්නේ මරණ සත්තු මරණ ව්‍යාපාරයේම ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නේ. ආන්න ඔය වගේ කට්ටිය. හැබැයි මෙතන රාහු ටිකක් බලයෙන් ඉන්නවා නම් තමයි ඒවා සිද්ධ වෙන්නේ. දුර්වල වෙලා ඉන්නවා නම් ඒවා අඩාල වීමක් වෙනවා. ඒ වගේම තමයි වෙන ග්‍රහයෙක්ගේ දෘෂ්ටියකට ලක් වුණොත් එහෙම එතනදිත් මෙයාගේ බලය අඩාල වෙලා ඒකේ ප්‍රතිඵලය වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයා ඉන්න නැකත අනුවත් වෙනස් වීමක් වෙන්න පුළුවන්. හොඳේ. ඉතින් 9 වැන්නේ රාහු ග්‍රහයා ඉන්නවා නම් ඒත් එන කිරණ නැවත පරාවර්තනය වෙන විදිහට ගල කට් කරලා තමයි ගෝමේද ගලක් පළ දින්න ඕනේ. රත්න ගෝමේද කහ පාටට හුරු මණික් ගල, ගෝමේද මණික් ගල. ඊළඟට 10 වැන්න. 10 වැන්නේ රාහු ග්‍රහයා ඉන්නවා නම් මොකද වෙන්නේ? 10 වැන්නේ රාහු ග්‍රහයා ඉන්නවා නම් එක රැකියාවක් කියලා නෑ. රැකියා විශාල ප්‍රමාණයක් කරන පුද්ගලයෙක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි එක තැනක ඉන්න බෑ. ඒ කියන්නේ රැකියාවක් කරත් එතන පොඩි කාලයයි ඉන්නේ. සනික පටස් මාරු වෙලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ.
වත්ත වටේ ඇවිදින ස්වභාවයක් තියෙනවා. අපේ භාෂාවෙන් කියනවනම් රට ගියත් මුදලක් අරගෙන එනවා ආයෙ නැවත හිටපු තැනට වැටෙනවා. ඊළඟට රැකියාවක් කරොත් ඒ රැකියාවේ පොඩි කාලයක් ඉන්නවා අකණ්ඩව එක දිගට කරගෙන යන්න බෑ. රජේ රස්සාවක් කරොත් පෙන්ෂන් යන්නේ නෑ එයා. මග දාලා එනවා. ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ 10 වැන්නේ රාහු ග්‍රහයා ඉන්නවනම්. ඉතින් හැබැයි මේක වළක්වා ගන්න පුළුවන් රාහුට ඵල දෙන්න ඕනේ ගෝමේද මණික් ගල එන කිරණ පරාවර්තනය වෙන විදිහට. ඉතින් ඔයාලා හරි විදිහට මණික් ගල ඵල දගත්තොත් රැකියාවක් කරනවා නම් අකණ්ඩව ඒ ස්ථානයේ විශ්‍රාම යනකම් වුණත් එක දිගට කරගෙන යන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් රාහු ග්‍රහයා 10 වැන්නේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මේ දේ කරගන්න. මොකද නැත්තම් පහුකාලීනව ඔයාලට දුක් විඳින්න සිද්ධ වෙවි. මොකද හේතුව ජවය තියෙනකම් හොඳයි. හොඳට සල්ලි හම්බ කරනවා. අවුරුදු 60 පැන්න ගාම තමයි හොට බිම යන්නේ. ඉතින් අන්න ඒ නිසා හම්බ කරන මුදල ඉතුරු කරගන්නත් ඕන. ඒ වගේම තමයි දැම්මම මෙන්න මේ ගෝමේද මණික් ගල පළද ගන්න එන කිරණ පරාවර්තනය වෙන විදියට. එතකොට ওই ප්‍රශ්නෙන් නිදහස් වීමේ හැකියාවක් තියෙනවා. රාහුගෙන් 10 වැන්න පීඩා වෙන එකෙන් ඔයාලට වළක්වා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊළඟට 11 වැන්න. 11 වැන්නේ රාහු ඉන්නවා නම් ඊටමත් හොඳයි, ඊටමත් ප්‍රශස්තයි, ප්‍රබල ප්‍රතිඵල ලබා දෙනවා. හැබැයි උතන ඉන්න ඕනේ රාහු තනියෙන් සුවක්ෂේත්‍ර බලයෙන් හෝ එහෙම නැත්නම් උච්ච බල සහිතව. නීච වෙලා සතුරු වෙලා හිටියොත් ප්‍රතිඵලේ නැහැ. එහෙම ඉන්නවා නම් රාහු බලවත් කරගන්න ඕනේ. ඉතින් රාහු බලවත් කරගන්නවා නම් මොකද කරන්න ඕනේ? එන කිරණ ඇබ්සෝබ් වෙන විදිහට ගෝමේද මණික් ගල පළ දෙන්න ඕන. මොකද රාහු තනියම උතන ඉන්නවා නම් ඊටමත් ප්‍රබල ප්‍රතිඵල ලබා දෙනවා. ව්‍යාපාර වලින් දියුණුව ඒ වගේම තමයි හැම පැත්තකින්ම ආදායම ලැබෙනවා. මොකද 11 වන්න කියලා කියන්නේ ආස්ථානය. අත ගහන ව්‍යාපාරයෙන් ලාභ ලබා ගන්න පුළුවන් හැකියාව පවතිනවා. රාහු 11 ඉන්නවා කියලා කියන්නේ. හැබැයි උතන සංයෝග වෙලා තවත් ග්‍රහයෝ දෙන්නෙක් විතර තුන් දෙනෙක් විතර හිටියොත් ඒවා බලන්න ඕනේ ගැඹුරු කේන්ද්‍ර පරීක්ෂාවකින්. මොකද රාහුට බලපෑම් කරන තව ග්‍රහයෙක් හිටියොත් ඒ ග්‍රහයාගෙන් රාහු දුර්වල වෙන්න පුළුවන්. අරයාගේ බලය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ගැඹුරු කේන්ද්‍ර පරීක්ෂාවකින් තමයි හරියටම නිගමනයකට එන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් රාහු 11 ඉන්නවා නම් සන්තෝෂ වෙන්න ඉතාමත් හොඳයි. බය නැතුව පටන් ගන්න ව්‍යාපාර වලින් ඉහළටම යන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම තමයි කරන වැඩේ සාර්ථක වෙනවා. රාහු මහදසාවක්, රාහු අන්තර්දසාවක් එහෙම ගත කරන කාලවල වලදී ඉතාමත් සුබ ප්‍රතිඵල වැඩි වෙනවා. හැබැයි තව බලන්න ඕනේ මෙයා ඉන්නේ කාගේ නැකතකද කියලා. ඉතින් නැකතත් එක්ක තමයි තීරණය වෙන්නේ. නැකතේ දුර වෙලා හිටියොත් මම කියවනේ ගෝමේද මණික් ගල ඇබ්සෝබ් වෙන්න පළ දෙන්න ඕනේ කියලා. මේ පළ දපු ගාම ওই සියලුම දේවල් දඩබඩ ගාලා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි මම මේ පුලපුලා ඔයාලට කියන්නේ ඉතාමත් බලයක් තියෙනවා මෙන්න මේ ගෝමේද මණික් ගලට. ඉතින් ඒ බලෙන් ඔයාලා ප්‍රයෝජනය ගත්තොත් ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊළඟට රාහු 12 ඉන්නවා නම් ටිකක් හොඳ මදි. මොකද හේතුව බන්ධනාගාර ගත වෙන්න එහෙම පුළුවන්. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. හැබැයි ඉතින් පිටරට රැකී ආරක්ෂා වලට යන්න අවස්ථාවකුත් තියෙනවා. නමුත් අර Tamanට අර වේගවත් භාවය වැඩිනේ 12 වන්න කියලා කියන්නේ ඇවිල්ලා මේ එතන අපි කතා කරනවා රෝගස්ථානය ව්‍යයස්ථානය කියලා. ඉතින් ඒ වගේම බන්ධනාගාරය ගැන කතා කරනවා 12 වන්න. Tamanට අර ආවේගශීලී ස්වභාවය කියන්නේ රාහු කියන්නේ ඉක්මන් ගතිය තියෙන ග්‍රහයෙක්නේ. එතකොට හැම දෙයකටම ඉක්මන් ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනවා. දැන් වලියක් ගියත් කාට හරි ඉතින් වෙන්නේ මොකද්ද කියලා බලන්නේ නැහැ. අවසාන ප්‍රතිඵලේ බන්ධනාගාරය තමයි. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා 12 වන්න රාහුගෙන් පීඩා වෙන හින්දා අනිවාර්යයෙන්ම රාහු ග්‍රහයට එන කිරණ පරාවර්තනය වෙන විදිහට මණික් ගලක් පළ දෙන්න ඕනේ. ඒ වගේම තමයි රාහු 12 ඉන්නවා කියලා කියන්නේ වැය පක්ෂේ වැඩි. කියන වැය කියලා කිව්වොත් අධික වියදම්. ඉතින් ගන්න සල්ලි වාස්ප වෙලා අතුරුදහන් වෙලා යනවා වගේ තමයි. කිසිම ඉතුරුවක් නැහැ. යන්න තියෙන හොඳම රටවල් වල කියලා සල්ලි හම්බ කරගෙන ආවත් වැඩක් නැහැ. ඒවා නැති වෙලා නැති බංගස්ථාන වෙලා යන ස්වභාවයක් තියෙනවා රාහු 12 ඉන්න එකෙන්. ඒ නිසා රාහුට ඒ අදාළ වන ගෝමේද මණික් ගල එන කිරණ පරාවර්තනය වෙන්න පළදින්න ඔයාලගේ ජීවිතේ වෙනසක් බලා ගන්න පුළුවන්. මේට අමතරව රාහු 12 ඉන්න එකකින් පිටරට යන්න පුළුවන් වෙනවාමයි කියලා කියන්නත් බෑ. තව ග්‍රහයෝ 3 දෙනෙක් ගැන බලන්න ඕන. ලග්නාධිපතියා ගැන බලන්න ඕන. 5 වන්නාධිපතියා ගැන බලන්න ඕන. 9 වන්නාධිපතියා ගැන බලන්න ඕන. 10 වන්නාධිපතියා ගැනත් බලන්න ඕන. ඒ වගේ ගැඹුරු කරුණු කාරණා තියෙනවා. ඉතින් රාහු 12 ඉන්න කට්ටියත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලා ලැබු ජීවිතයේ අත්දැකීම් මොනවා හරි තියෙනවා නම් තව කෙනෙකුට ඒක දැනගන්න ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා ඔයාලත්
අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ලියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මම මේ පළවෙනි භාවයේ ඉඳලා 12 වෙනි භාවය දක්වා රාහු ඉන්න තැන අනුව ලබා දෙන ප්‍රතිඵලය සම්බන්ධව ඔයාලට කියා දුන්නා. ඉතින් ඒවා වෙනස් වීම වෙන්න පුළුවන්. ගෙවන මහ දසාව අන්තර් දසාව ඒවත් බලපානවා. මේක නිතරම සිද්ධ වෙන්නේ නැහැ. හිටි හැටියේ තමයි ප්‍රහාරය එල්ල වෙන්නේ. ඒකත් අවබෝධ කරගන්න. මොකද මහ දසාව රාහු කියලා හිතන්නකෝ. රාහුගේ මහ දසාව ගත කරනවා. ඒතකොට රාහු මහ දසාවත් එක්ක අන්තර් දසාවක් ගත කරනවා කුජගේ. එතකොට කුජයි රාහුයි දෙන්න එකිනෙකට සතුරුයි. කුජ රාහුට සතුරුයි, රාහු කුජට සතුරුයි. එහෙම වුණාන් පස්සේ යන්න ඒ දසාවෙන් ප්‍රතිඵලය දෙන්නේ ආවිල්ලා නියමටම හම්බ වෙනවා කැම ටික. ඉතින් ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක ඔයාලා අවබෝධ කරගන්න. ඉතින් මම මේ රාහු ග්‍රහය සම්බන්ධව කතා කිරීමට අමතරව තව වීඩියෝස් 12ක් දාලා තිනවා මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වා. ඉතින් ඔයාලට ඒවා ගිහිල්ලා බලන්න පුළුවන් තමන්ගේ ලග්නේ මොකද්ද කියලා බලලා ඒ අදාළ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකේ මම කියා දීලා තියෙනවා තමන්ගේ ලග්නයට සුබ කරන බලවත්ම ග්‍රහයෝ කවුද? ඒ බලවත් ග්‍රහයෝ දුර්වල වෙලා ඉන්නවනම් ඒ ග්‍රහයෝ බලවත් කරගන්නේ කොහොමද කියලා ඒවා බැලුවොත් ඔයාලට ඔයාලගේ ජීවිතේ ලොකු වෙනසක් කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ. මගහැරව ගන්න එපා. මැණික් වලින් ප්‍රයෝජනය ගන්න. මැණික් ලංකාවේ ඉන්න අය පළඳිනවා අඩුයි. මැණික් තියෙන රට. හොඳයි මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ගෝමේද මැණික් ගල සහ රාහු ග්‍රහය සම්බන්ධව. ඉතින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදී වටිනා වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරනකොට මටත් තව වීඩියෝ ඔයාලා වෙනුවෙන් නිර්මාණය කරන්න ආසාවක් ඇති වෙනවා වගේම තව කෙනෙකුට ඔයාලගේ ඒ දාන කමෙන්ට් හරහා ඒ වගේනුත් යම් දේවල් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැනුමක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කමෙන්ට් එකකින් උනත්. එහෙමනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. සුබ දවසක්. තෙරුවන් සරණයි.